Hello everyone. මම පසුදේ ශාන්. ඉතින් අපි ගොඩ කාලයකට පස්සේ YouTube එකට වීඩියෝ එකක් දාන්න යන්නේ. හරි. අපි අද මේ වීඩියෝ එකෙන් ගේන්න යන්නේ devices පහක් තියෙනවා. අපි කියනවා nodes කියලා අපි කියන්නේ අපි network එකක තියෙන device එකකට අපි කියන node එකක් කියලා. ඉතින් අපි nodes පහක් මෙතන අරන් තියෙනවා. ESP32 Raspberry Pi සහ එක computer එකක්. හරිද? ඒ nodes පහ, ඒ devices පහ එකින් එක කමියුනිකේට් කරලා ෆුල් සිස්ටම් එකක් විදිහට ඉන්පුට් සහ අවුට්පුට් රිසල්ට් විදිහට දෙන ෆුල් සිස්ටම් එකක් හදන්න ට්‍රයි එකක් දුන්නා. ඒ කියන්නේ ඇත්තටම මේ වීඩියෝ එක, ඒ කියන්නේ වීඩියෝ එකකටවත් එහෙම දෙයකට කරපු දෙයක් නෙමෙයි. 100% මේක තනිකර මට ඉගෙන ගන්න. ඒ කියන්නේ මම ඉගෙන ගන්න හදාගත්ත ප්‍රොටෝටයිප් එකක්. මේකේ තියෙන ඔය කිසිම ඇත්තටම මේ සිස්ටම් එකේ හෝල් සිස්ටම් එක හදපු සිස්ටම් එකේ කිසිම තේරුමක් නැහැ. ඉතින් මේක නිකන් හියුමිඩිටි බලනවා, ටෙම්පරේචර් එකක් බලනවා. කිසිම අර ප්‍රොඩක්ට් එකක් විදිහට එහෙම මේ වේකර හදපු එකක් නෙමෙයි. ඉගෙන ගන්න වැඩේ, ඉගෙන ගන්න බෑක් එන්ඩ් එක ඉගෙන ගන්න හදපු වීඩියෝ එකක්. සෝරි, හදපු ප්‍රොටෝටයිප් එකක්. හරි. අපි බලමු මුලින්ම මොකක්ද මේකේ වෙන්නේ, කොහොමද මේක වැඩ කරන්නේ කියලා. පස්සේ යමු ටෙක්නිකල්. ඊට පස්සේ වීඩියෝ එකෙන් මේකෙන් පස්සේ ඊළඟ කොටසට විදිහට දාමු මේ කොහොමද මේක ටෙක්නිකලි වැඩ කරන්නේ, කොහොමද මේකේ නෙට්වර්කින් පැත්ත වැඩ කරන්නේ, සහ මොන වගේ පැකට්ස් මොන වගේ පැකේජස් මේ ෂෙයා වෙන්නේ, සහ කොහොමද කමියුනිකේට් කරන්න කියලා ඒ කතන්දර ටික අපි වීඩියෝ එකේ අන්තිමට වගේ කතා කරමු. මුලින් බලමු මොකද්ද මෙතන වෙන්නේ කියලා. හරි. මුලින්ම අපේ පළවෙනිම ඩිවයිස් එක විදිහට තියෙන්නේ ESP32 DivKit V1 එකක්. මේ DivKit V1 එකට ඉන්පුට්ස් ගන්නවා මෙන්න මේ DHT22 කියන ටෙම්පරේචර් හියුමිඩිටි බලන්න මයින්න පුළුවන් සෙන්සර් එක. ඊට පස්සේ අපි LDR එකක් යූස් කරලා තිනවා ලයිට් එක කොහොමද කියලා බලන්න, සහ two switches පාවිච්චි කරලා තිනවා, switches දෙකක් පාවිච්චි කරලා තිනවා physically, සහ මේ potentiometer එකක් යූස් කරලා තිනවා. ඒත් එක්කම මෙතන මේක දෙවෙනි device එක. ඔයගොල්ලෝ බැලුවොත් මේ දෙක අතර කිසිම සම්බන්ධතාවයක් නැහැ. ESP32 එකයි Node MCU එකයි අතර connection නැහැ wired. අර එක board එකේම යූස් කරලා තියෙන එච්චරයි. හරි. මෙතන අපි යූස් කරලා තිනවා Node MCU එක, ESP32 ESP12E කියන මොඩල් එක, Node MCU එක. ඉතින් මේ Node MCU එකත් එක්ක අපි යූස් කරලා තිනවා 4 pin common cathode LED එකක්. ඊට පස්සේ passive bus එකක් යූස් කරලා තිනවා. ඊට පස්සේ පොඩි gas sense එකක් යූස් කරලා තිනවා. ඒකට හේතුව තමයි මෙයාගෙන් inputs ගන්නවා, මෙයාගෙන් outputs ගන්නවා. මට එහෙම කරන්න අවශ්‍ය නැහැ. දෙන්නගෙන් දෙපැත්තටම මොන හරි data එකක් share කරන්නනේ මට උමනාව තියෙන්නේ. ඒක නිසා මම Node MCU එකට මොකක් හරි ඉන්පුට් එකක් දෙන්න අවශ්‍ය නිසා මම මේ ගෑස් සෙන්සර් එක සෙට් කරා එයාට. එතකොට එයාගෙනුත් ඉන්පුට් එකක් එනවා, මෙයාගෙනුත් ඉන්පුට්ස් එනවා. එතකොට දෙන්නගෙන්ම ඉන්පුට්ස් යන නිසා ඒ දෙක බැලන්ස් වෙනවා. ඒක නිසා. හරි. ඒ දෙක තමයි අපේ devices දෙක. මේන්ම devices දෙක input output. තුන්වෙනි device එක තමයි මෙන්න මෙයා. මෙයා තමයි අපේ Node 3 කියන්නේ. මෙයා තමයි අපේ Node 3 එක. මේ කලින් දෙන Node 1 සහ Node 2. මේ Node 3 එක. මෙයා ටිකක් විශේෂ කෙනෙක්. මෙයා ඩිස්ප්ලේ එකක් තියෙනවා, LCD ඩිස්ප්ලේ එකක් අඟල් 3යි ගානක එකක්, සහ මෙයාට තියෙන්නේ මෙයාත් ESP මොඩල් එකක්මයි, ESP32 S3 කියන මොඩල් එක, Hoover මොඩල් එක. මෙයා ටිකක් විශේෂ කෙනෙක්. මෙයාට තියෙනවා SD card module, මේ SD card එකක් මේ on board ඇවිල්ලා තියෙනවා මේ slot එක. ඊට පස්සේ මෙයාගේ audio amplifiers තියෙනවා. මෙයාගේ තව ටිකක් විශේෂ දේවල් ටිකක් තියෙනවා. මෙයාගේ ෆ්ලෑෂ් එක ටිකක් හොඳට තියෙනවා. මම හිතන්නේ 16 MB ද කොහෙද තියෙනවා ෆ්ලෑෂ් එක. ඒ වගේ මේ මොඩල් එක මරු. මේ මොඩල් එක ගොඩක් දේවල් යූස් කරන්න පුළුවන්. යප්. මේ මොඩල් එක හොඳයි වගේ තමයි ගණන. හරි. මේ මොඩල් එක ඉතින් අපේ පාවිච්චි වෙන්නේ අපි ටෙක්නිකල් පැත්තට පස්සේ යන්කෝ, මුලින්ම වැඩ කරන විදිහ බලමුකෝ. ඊට පස්සේ අපි Node 4 එක. මේ ඉන්නේ අපේ Node 4 එක. Raspberry Pi Pico 2W එක. මෙයා තමයි අපි බ්‍රේන් එක විදිහට වැඩ කරන්නේ. ඇත්තටම මෙයාට වඩා මේ S3 එකට වැඩක් කරගන්න පුළුවන්. ඒ වුණාට අපි මෙතන මම මේ වැඩක් ඉගෙන ගන්නනේ, ෆුල් try එකක් දෙන්නේ. එතකොට ඒක නිසා මම මේක නිකන් මෙයාට මීට වැඩිය වැඩක් කරන්න පුළුවන් කියලා එහෙම සයින් කරලා දීලා නැහැ. කට්ටියව නිකන් ඒ කට්ටිය අතර කමියුනිකේට් කරන්න තමයි මේ try එකක් දෙන්නේ. හරි. මේ අපේ හතරවෙනි device එක විදිහට පාවිච්චි කරන්නේ Node MCU එක. අපේ පස්වෙනි device එක මගේ laptop එක. පස්වෙනි device එකට මම laptop එක විදිහට laptop එක අරන් තිනවා. ලැප්ටොප් එකට මම හදලා තියෙනවා මෙන්න මේ වගේ පොඩි software එකක්. අපි මේක කෝඩ් කරලා තියෙන Raspberry මේ Python වලින් හදලා තින්නේ
මෙයාගේ ඉන්ටර්ෆේස් එක නෙට්වර්ක් එකේදී මම මේක ස්ක්‍රීන් ෂෙයා කරන්න දැන් ටිකක් කම්මැලි මාරු කර කර ඉන්න. ඉතින් මේ මෙතන මේක තමයි අපේ ඉන්ටර්ෆේස් එක. මෙතන ටෙම්පරේචර් එක, හියුමිඩිටි එක, ලයිට් එක, ගෑස් කොච්චරක් මේ එකක් රෝ එකක් තියෙනවද? ඊට පස්සේ මෙතන පොඩි මේ එකක් යනවා මොකක්ද අපේ ප්‍රස්ථාරයක් යනවා මේකේ ටෙම්පරේචර් එක වෙනස් ඉති පේනවා. දැන් අර එකම අයිකයක් තියෙන නිසා තමයි ලයින්ස් දෙකක් තියෙන්නේ. සහ කන්ට්‍රෝලින් පැනල් එකක් තියෙනවා. දැන් මෙයා මෙතනින් දෙනකොට මේ පැත්තේ වෙනස් වෙනවා. මට ඒක පෙන්වන්න විදිහක් නැහැ. බලමු. දැන් තියෙන රතුනේ. යප්. මේ වගේ. ඒගොල්ලෝ වයර්ඩ් නෙමෙයි කනෙක්ට් වෙලා තින්නේ වයර්ලස්. ඊට පස්සේ මේ බස් එක වැඩ කරනවා බසස්. යප්. ඒ කන්ට්‍රෝල් සිස්ටම් එක සහ ඩයග්නොසිස් එකක්. දැන් මේක මොකක් හරි ලෙඩක් මොකක්ම හරි සෙන්සර් එකක හරි මොකක් හරි අවුලක් තිබ්බොතින් මට හොයාගන්න විදියක් නැති වෙනවානේ. අන්න ඒක නිසා මම මෙන්න මේ වගේ සිස්ටම් එකක් හදලා තිබ්බා. හරිද? දැන් මේ එහෙමයි. මේ UI එහෙම මම UI UX part එකට එහෙම මම එච්චර වැඩ දන්න මනුස්සෙක් නෙමෙයි. එච්චර කෝඩින් වලට මට එච්චර ලස්සන කැත හොයන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ඒතකොට UI UX part එක තනිකර මේ වෙන part එකකින් අරගෙන කෝඩ් එකක් අරගෙන ඒක AI දාලා තමයි UI UX part එක ගන්න තියෙන්නේ. ඒ කියන්නේ මම කියන්නේ මේ software එකේ UI UX එක මම ඒක ගහන්න ගියේ නෑ. back end එකයි මේ Arduino පැත්ත ESP32 වල කෝඩ් විතරයි මම තනියෙන් ගහලා තියෙන්නේ. මොකද මට ඒකට AI දාන්න ගියේ නෑ. AI දැම්මොතින් ඉගෙන ගන්න දෙයක් බැරි වෙනවා. ඒ කියන්නේ වැඩි ඉගෙන ගන්න බෑනේ. දැන් මේකේ පෙන්නනවා මේටි node 1 එක. node 1 එක විදිහට යාගෙන් මොනවද ගන්න පුළුවන්? ලැබෙන data ටික temperature එක, humidity එක, light එක, potentiometer එකේ value එක. ඊට පස්සේ node 2 එකෙන් හම්බෙන්නේ මොනවද? එතකොට යාගේ last scene කොච්චර වෙලාවකට කලින්ද පෙන්වන්නේ? ගොඩක් මේක මේ ඔක්කොම වගේ refresh වෙන තප්පර 5න් 5ට වගේ. gas එක කොච්චර value එකක් තියෙනවද? ඊට පස්සේ node 3 එක කොහොමද වැඩ කරන්නේ අපේ අර ඩිස්ප්ලේ එක තියෙන එක. එයාගේ මේකේ තව එකක් තියෙනවා. දැන් හිතන්නකෝ මේ node 5 කියන එක ගෙන අපේ ළඟ ඉදී නැහැ කියලා. එතකොට අපි මෙන්න මේ මොඩල් එක මෙන්න මෙයා වෙබ් එකකුත් දෙනවා. වෙබ් එක 192. වෙබ් එකකින් අවුට්පුට් එකක් දෙනවා. වෙබ් එකේ අවුට්පුට් එකක් අපි normally ඕගොල්ලෝ දන්නවා අපි වෙබ් සර්වර් එකක් විදිහට අපි යූස් කරන්න බලන්නේ Arduino Uno එකක්. අපි sorry ESP32 මොන හරි. මේ තියන්නේ අපේ වෙබ් එක. දැන් ඒතකොට මම මෙන්න මේ IP එක ගැහුවට පස්සේ මට වෙබ් එකට යන්න පුළුවන්. වෙබ් සර්වර් එකක් විදිහට මෙයා වැඩ කරනවා. මේ සිස්ටම් එකේ කොහොමද ස්කෝර් එක, ඒතකොට ටෙම්පරේචර් එක, හියුමිඩිටි එක, ලයිට් එක, ගෑස් එක ඒතකොට මෙතන ඩයග්නොස් කරගන්න අවශ්‍ය වෙලාවට ඒ data ටික මට බලා ගන්න පුළුවන්. ඒවල node 1 2 online ඉන්නවද කොහොමද කතන්දරේ කියලා අපිට ඔය හදිසි අවශ්‍යතාවයකදී පොඩ්ඩක් මාක ලෙඩක් ඩයග්නොස් කරගන්න වගේ මෙන්න මේ වෙබ් එකත් මම හදලා තියෙනවා. හරි. අපි බලමු මේ කොහොමද වැඩ කරන්නේ කියලා දැන්. මේකත් නිකන් චුට්ටක් පැත්තකින් තියාගමුකෝ අපි. මේ ගමු මේ ඩිස්ප්ලේ එකට. හරි. මෙතන ඔන්න දැන් මෙතන තමයි මගේ software එක තියෙන්නේ. ආයි මම පාරක් පෙන්නනවා. මගේ node 1 මෙයා, මගේ node 2 එක මෙයා ලයිට් එකත් පෙන්නේ. මගේ node 2 එක මෙයා, ඊට පස්සේ මගේ node 3 එක මෙයා, ඒ කියන්නේ තුන්වෙනි device එක මෙයා, මගේ node 4 එක මෙයා, මගේ node 5 එක මෙයා. හරිද? ඔන්නෝක තමයි අපේ devices පහ තමයි මේ. අපේ nodes පහ තමයි මේ. දැන් මේකේ වෙන්නේ පළවෙනියගෙන් gas එක පළවෙනියගෙන් node 5 එකෙන් light එක අපේ temperature එක සහ humidity එක switch 1 switch 2 switch 1 එකකින් එන්නේ light එක. මේ LED එක node 2 ගේ LED එක control කරන්නයි node 1 ගේ switch එකක් තියෙන්නේ. switch එක මෙහෙම වැඩ කරනවා. ඊට පස්සේ bus එක වැඩ කරන්න. ඊට පස්සේ potentiometer එක අපිට කරකවලා හදා ගන්න පුළුවන්. නේද? පුළුවන්. හරි. ඊට පස්සේ node 2 ගෙන් අපිට gas එක තමයි input එකක් විදියට හම්බෙන්නේ. ඊට පස්සේ මේ දෙන්නකින් වෙන්නේ මේ දෙන්න අතර communicate කරගන්නවා. හරිද? මොනම හරි වෙලාවක් මොනම හරි හේතුවක් නිසා අපේ node 4 node 3 node 4 node 5 මේ තුන් දෙනාම නැතිම වෙලාවක මේ දෙන්නට තනියෙන් වැඩ කරන්න පුළුවන්. එහෙමයි සිස්ටම් එක හදලා තියෙන්නේ. ටෙක්නිකල් පාර්ට් එකට පස්සේ යමු. හරිද? මේ දෙන්න communicate කරන්නේ I2C වලින් I2C connections වලින්. ඊට පස්සේ මේ දෙන්න ඇත්තටම ඇත්ත කතාව මේ දෙන්න නෝඩ් එකක් විදිහට ගන්න බෑ. හේතුවත් මම කියන්නම් ඒක පැහැදිලි කරන්න. අපේ network part එකේදී. එතකොට මේ දෙන්නත් එක්ක ගනුදෙනු කරගන්නවා. හරිද? මෙතන තියෙන mesh topology එක අපි use කරලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ මෙයාට data යවනවා, මෙයාට data යවනවා. මේ දෙන්නගේම data ටික මෙන්න මෙයාට යවනවා. මෙයාගේ data යවනවා මෙයාට. මෙයාට data යවනවා. ඒ කියන්නේ මෙයා
නෝඩ් 1 නෝඩ් 2ට සම්බන්ධයි, නෝඩ් 1 නෝඩ් 3ට සම්බන්ධයි, නෝඩ් 3 නෝඩ් 1ටයි 2ටයි දෙන්නටම සම්බන්ධයි, නෝඩ් 2 1ටයි 1ටයි 3ටයි මේ ඔක්කොටම සම්බන්ධයි. ඒ කියන්නේ මේ තුන් දෙනාටම ගනුදෙනු කරගන්නවා. තුන් දෙනා ඒ කියන්නේ මොනම හේතුවක් නිසා හරි එක්කෙනෙක් හරි මේකෙන් ගැලවෙලා ගියොත් ඉතුරු දෙන්නට එයාට කොහොම හරි එක කනෙක්ෂන් එකක් හරි කැඩලා ගියොත් ඉතුරු දෙන්නට කොහොම හරි එයාට කතා කරන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒකයි මෙෂ් ටොපොලොජි එක තියෙන වාසිය. හරි, ඊට පස්සේ මේ දෙන්නකින් එවන ඩේටා ටික මේ දෙන්න අතර ගනුදෙනු කරගන්නවා. හරිද? ඒක නිසා තමයි මෙයාටකින් දෙන එක ඩිරෙක්ට්ලිම මෙන්න මේ විදිහට වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා අපිට. හරිද? ඔන්න ඔය වගේ ඉන්පුට් එකක් දෙන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඒ වගේම මෙන්න මෙයාට දෙන්න බෑ. මම කියවනේ දැන් මේක මෙෂ් එකක් කියලා. හරි, මෙන්න මෙයා ටච් ඩිස්ප්ලේ එකකින් දැන් මම මෙයාගේ කෝඩ් කරලා තියෙනවා මෙතන LED එකේ කලර් එක වෙනස් කරන්න කියලා. යප්. ඔයගලන්ට මෙතන එළියත් එක්ක පේනවද දන්නේ නැහැ. හරි, දැන් ග්‍රීන් නේ තියෙන්නේ. මම ඒක රෙඩ් කරන්නම්කෝ. යප්. ඔන්න විදිහට අපි වෙනස් කරන්න පුළුවන්. දැන් ඒ කියන්නේ මෙයා මොනවද කරන්නේ? මෙයා ඉන්පුට්ස් අවුට්පුට්ස් විතර නෙමෙයි. මෙයා ඩිස්ප්ලේ එකක් විතර නෙමෙයි. මම මේකෙන් try කරන්න හදන්නේ මොකද්ද? මෙයාගෙන් දෙන ඉන්පුට් එක මෙන්න මෙයාට යනවා. මේගොල්ලන්ගේ දෙන අවුට්පුට්ස් මෙයාට එනවා. කොහොමද අවුට්පුට්ස් මෙයාට එනවා කියලා කියන්නේ? මේ බලන්න. ටෙම්පරේචර් එක 30.6 තියෙනවා. ඊට පස්සේ හියුමිඩිටි එක 86යි කියලා තියෙනවා. ලයිට් එක 52යි කියලා තියෙනවා. ගෑස් එක 0යි කියනවා. ඇත්තටම ගෑස් එක ඊට වැඩිය වෙනස්. මෙන්න මේ වගේ වැලියු එකක් තියෙන ගෑස් එකට. අර මෙතන පෙන්වන්නේ ආසන්නව මේ වටේලා වගේ කතාවක් තියෙන්නේ. ඕකට හේතුවක් තියෙනවා. හරිද? ඕකට හේතුව තමයි සීලම කැල්කියුලේෂන්ස් කරන්නේ මෙයා විශේෂ පාර්ට් එකක් මෙතන කරනවා. හිතන්න ඔයගොල්ලෝ දන්නව නේද? ඒරෝප්ලේන්ස් වල එහෙම තියෙනවා බ්ලැක් බොක්ස් එකක් කියලා. බ්ලැක් බොක්ස් එකේ කරන්නේ මොකද්ද? data log කරගන්නවා. ඒ කියන්නේ log එකක් විදිහට තමයි වැඩ කරන්නේ. හැමතිස්සෙම හැම data එකක්ම එයා ගබඩා කරගන්නවා. මෙයාව use කරන්න හේතුව මෙයාගේ ESP32 වලට සාපේක්ෂව මෙයාගේ හොඳ ස්ටෝරේජ් එකක් තියෙන නිසා මෙයාම use කරලා තියෙනවා. little fs කියන අපේ little fs හරහා මෙයාගේ ඔක්කොම data ටික save කරගන්න තමයි හදලා තියෙන්නේ. ඒතකොට මෙයාගේ data on off වෙද්දි නැති වෙන්නේ නැහැ. හරිද? ඔය traffic light system වලත් loggers තියෙනවා කියලා මේ අහලා ඇති. ඊට පස්සේ අන්න ඒ වගේ log එකක් විදිහට මෙයා වැඩ කරනවා. ඒ වගේම මෙන්න මෙයා inputs outputs analyzing සහ controlling ඔන්න හැම part එකක්ම මෙයාත් කරනවා. මෙයාගෙනුත් outputs දෙන්න පුළුවන්, මෙයාගෙනුත් inputs දෙන්න පුළුවන්. හරිද? මෙයාගෙනුත් inputs දෙන්න පුළුවන්. මෙන්න මේ control එක හරහානේ මම කලින් පෙන්නුවා වගේ. මෙතනින් inputs දෙන්න පුළුවන්. ඒතකොට මෙයාගෙන් අරගොල්ලන්ට වැඩිය කරන්න පුළුවන් දේවල් ටිකකුත් වැඩි. දැන් මෙයාගෙන් ඉතින් ට්‍රිපල් බී මෙහෙම කියලා අන්න වගේ මෙන්න මෙයාගෙන් පොඩ්ඩක් ටිකක් ඇඩ්වාන්ස් පාර්ට් එකක් තවත් කරන්න පුළුවන්. හරිද? එතකොට මම මේ ඉගෙන ගන්න try කරන එකක් විතරනේ. මේක ඇත්තටම මේ සිස්ටම් එකේ කිසිම ප්‍රයෝජනයක් නැහැ ඉගෙන ගැනීම හැරෙන්න. හරි, අපි බලමු මේක රියල් ටයිම් වෙනස් වෙනවද කියලා. මම මුලින්ම නිකන් අපි ටෙම්පරේචර් එකේ පොඩි වෙනසක් කරලා බලමු. හරි, අපි ටෙම්පරේචර් එකේ පොඩි වෙනසක් කරලා බලමු. යප්, වෙනස් වෙනවනේ. යප්. අන්න වගේ වෙනස් වෙනවා. ඒකේ ඉන්පුට්ස් අවුට්පුට් හරියට වැඩ කරනවා. අන්න ඒකයි පෙන්වන්නත් ඒකත් උනුනේ. හරි. ඔයගෙම තමයි ලයිට් එකත් වෙනස් වෙනවා. දැක්කද ලයිට් එක 53 තිබිලානේ වෙනස් වුනේ. ඇයි? අපේ ලයිට් එක කොහොමද මේ වුනේ මේ දැන් මෙතන මේකේ කහ පාට එළියක් ආවනේ. ඒක ලයිට් එකත් ඒත් එක්කම වෙනස් වෙනවා. අපි නිකම්ම වගේ LDR එක පොඩි ලයිට් එකක් කරලා බලමු. යප්, ඔයගොල්ලෝ බලන්න. දැක්කද? ලයිට් එකත් ඒ විදිහටම වෙනස් වෙනවා. හරි, මේ මෙයාගේ වෙනසකුත් තියෙනවා තව. කාගේද අපේ මෙයා 500 milliseconds 500 hertz මේ එකක් තියෙන්නේ. මොකක්ද? touch display frequency එකක් මෙයාලා තියෙන්නේ. ඔව්, අපි මෙයාව use කරන්න පුළුවන් ඔය games හදන්න. අපි මේක ගෙනල්ලා තින්නේ මේ මට නෙමෙයි මගේ අපේ සර් කෙනෙක්ට මම මේක ඕඩර් කරේ. එතකොට ඒක මේක use කරන්න හිතගෙන ඉන්නවා පොඩි ගේමින් කන්සෝල් එකක් වගේ හදන්න. ඊට පස්සේ මෙයාගෙන් තව ගොඩක් වැඩ කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ටික ලොකු ගාණක් වෙනවා 12500ක් විතර එන මේක මේ ලංකාවේ මුදලින්. ඔව්, මේක මරු ඩිවයිස් එක හැබැයි. හරි, අපි දැන් යමු ටෙක්නිකල් පාර්ට් එකට. මට සිරානම පට්ට කමෙඩි මේ වෙබ් කැම් එක ගහගෙන කැමරාවක් ගහගෙන මේ මුණ පෙන්න හදන්න. සෝ මම නිකන් ඔහෙ එක්ස්ප්ලেইন කරනවා මේක. හරි,
ඉතින් අපේ කොහොමද මේක ඩේටා ෆ්ලෝ එක වෙන්නේ? මේක මේ කොටස පොඩ්ඩක් කැමති කට්ටිය විතර බලන්න, ඉතුරු නැත්නම් අවුලක් නෑ. හරිද? ඉතින් අපේ නෝට්ස් පහක් තියෙනවනේ ඔක්කොම. අපේ පළවෙනියා තමයි මේ divkit v1 කියන එක. node 1 එක්කෙනා. අර ඔයගොල්ලන්ට මතකද temperature sense එක අපි සෙට් කරලා තිබ්බා. හරි. එයා මෙතන ඩේටා යවනවා node 2 එකට සහ node 3 කියන එක්කෙනාට දෙකෙනු ගන්න. හරිද? මේ node 1 node 2ටයි node 3ටයි දෙන්නටම යවනවා. ඇයි node 1ට යවන්නේ node 2ට යවන්නේ? node 2ට යවන්න හේතුව node 3 නැති වුණොත් node 2 කොහොම හරි වැඩ කරන්න ඕනේ. එයා අත්‍යවශ්‍ය mandatory. මේ දෙන්නට communicate කරගන්න එක mandatory. අන්න ඒකයි මෙයා node 2ට හැමතිස්සෙම data යවන්නේ. ඒ වගේම data හැමතිස්සෙම යවන්න try කරනවා node 3ටත් ඉඳී නැත්තම් කමක් නැහැ කියලා node 2ට විතරක් යවනවා. එහෙම සිස්ටම් එකක් තියෙනවා. හරි. ඒ වගේම node 3 හැමතිස්සෙම data යවනවා node 2ට සහ node 2 data යවනවා node 3ට. ඒ වගේම node 3ත් යවනවා data node 1ට. මෙතන ඒ මගේදී මිස් වෙලා. හරිද? හරි. ඊට පස්සේ අපේ මේක දැන් කනෙක්ට් වෙනවානේ අපේ නෙට්වර්ක් එකට. නෙට්වර්ක් එකට මම කිව්වා හැමතිස්සෙම මෙයාව නෝඩ් එකක් විතර ගන්න බැරි හේතුවක් තියෙනවා මම නම් කරාට මේ දෙන්නම කිසිම වෙලාවක මේකට කනෙක්ට් වෙන්නේ නැහැ. අපේ නෙට්වර්ක් එකට කනෙක්ට් වෙන්නේ නැහැ. ස්ටේටස් එකක් විතරයි පෙන්නන්නේ ඉන්නවද නැද්ද කියලා. නෙට්වර්ක් එකට එවන්නේ අපේ node 3. node 3 තමයි නෙට්වර්ක් එකට සම්බන්ධ වෙලා නෙට්වර්ක් එකට data එවන්නේ. මේ දෙන්නගේ data හැමතිස්සෙම මම කිව්වේ මෙයාට යවනවා කියලා node 3ට. අන්නේ යවන data calculate කරලා තමයි node 3 වෙබ් එකට අප්ලෝඩ් කරන්නේ. ඇත්තට මේ calculation එක කරන්නේ node 4. හරි. node 3 ගාව දැන් ඔන්න data ටික ඔක්කොම ටික තියෙනවා. දැන් අපි node 3 වැඩ කරන්නේ HTTP server එක sorry අපේ web server එකක් සහ HTTP client කෙනෙක් විදිහට. හරිද? web server එකක් වෙන්නේ කොහොමද? මම වෙබ්සයිට් එකක් ඔයගලන්ට පෙන්නුවා වෙබ් එකක් යනවා කියලානේ. ඔයගලන්ට වෙබ්සයිට් එක දැන් ඒක කවුද දන්නේ? හරි. මෙන්න මේ වෙබ්සයිට් එක තිබ්බනේ. මෙන්න මේ වෙබ්සයිට් එක තමයි අපි වෙබ් සර්වර් එක කියන්නේ. වෙබ් සර්වර් එකෙන් යවන්නේ එවන්නේ මේ වෙබ්සයිට් එක. ඒ වෙබ්සයිට් එකට ඕන කරන data ටික ඔක්කොම ටික අපේ දෙන්නේ කවුද? node 1 සහ node 3. හරිද? ඒ node 3ට දැන් මෙතනින් යවන data ටික අවශ්‍ය කමාන්ඩ්ස් ඔක්කොම ටික යවලා මෙයා calculate කරලා බලනවා මොනවාද calculate කරන්න ඕන data. අර මම ඔයාලට point කතාවක් පෙන්නුවා නේද ඒකේ. මෙන්න මේක. මෙන්න මෙතන point කතා කියවනේ 0. අන්න ඕක මට පෙන්වන්න උවමනාවක් ආවා. ඒක නිසා තමයි මම ඒක අර වටේලා ගුණාකාරයකට වටේලා නිකන් දශමයේ එක තමයි. හැබැයි 0.1 කියන අපි බිඳුව කියලා ගන්න. දැන් උදාහරණයක් විදිහට 1.5 1.4 වගේ ගන්නවා නම් අපි ඒක නෑ අපි හිතමුකෝ ඒ වගේ එකක් ගන්නවා නම් අපි ඒක මේ ආසන්නව වටේලානේ ගන්න අපි. අන්න ඒ වගේ සිද්ධියක්. දැන් 1.0.19 කියනවා නම් අපි 0.2 කියලා මේ කෑල්ල අයින් කරලා ගන්න ඕනේ. අන්න ඒ වගේ දෙයක් කරලා තියෙනවා. හැබැයි කැල්කියුලේෂන් එක කරලා තියෙන්නේ මම පිකෝ එකේ. Raspberry Pi පිකෝ එකේ. අන්න ඒක පෙන්වන්න ඕන නිසායි පිකෝ එකේ මම අරක විදිහට දශම ගණනක් විදිහට පෙන්වන්නත් මෙතනට එද්දි ඒක වෙනස් කරන්නත් හේතුව. ඒක තව වෙනස් වෙනවා මෙන්න මෙතනට එද්දි. හරි. අපි කොහොම හරි දැන් මෙයාට මේවා යවනවා. ඊට පස්සේ මෙයා ඒ data ටික ඔක්කොම log කරගන්නවා. එයාගේ ඉන්ටර්නල් එයාගේ ස්ටෝරේජ් එකේ එයා ගබඩා කරගන්නවා හැම කරපු හැම දෙම එයා ගබඩා කරගන්නවා. සහ කැල්කුලේෂන් එක කරන්න තිබ්බොත් ඒක කරලා නැවත මේ පැත්තට එවනවා. ඒ වගේම තමයි node 3ට node 3ත් එක කනෙක්ට් වෙනවා අපේ node 5 ලැප්ටොප් එක. හරි. එතකොට අපේ ගේට්වේ එක ඔය දැන් මේ ලැප්ටොප් එකේ ලැප්ටොප් එක ඇත්තටම මැන්ඩටරි නෑ. එයා අත්‍යවශ්‍යම නෑ. කිසිම වෙලාවක එයා ලැප්ටොප් එක කියන නෝඩ් එක කිසිම අත්‍යවශ්‍යතාවයක් නෑ ඇත්තටම. එයාගෙන් කරන්නේ ඇඩ්වාන්ස් පාර්ට් එකක් විතරයි. හැමදෙස්සම අර data log එකෙන් data කියවලා ඒ ලොග එක මොකක්හරි ප්‍රශ්නයක් වුණා නම් අපිට මොකක් හරි දෙයක් වුණා නම් අන්න ඒක දැනගන්න තමයි අපි Note 5 පාවිච්චි කරන්නේ. එතකොට සහ Note 5 එකකින් ඇඩ්වාන්ස් විදිහට කන්ට්‍රෝල් කරන්න පුළුවන් මෙන්න මේ සෙන්සර් සහ අපේ අවුට්පුට්ස් ටික. ඒක තමයි අපි මෙතන try කරලා තියෙන්නේ. මෙතන මහ ලොකු ඇඩ්වාන්ස් එකක් නෑ. මෙතන තියෙන පොඩි LED එකක් අනමනන්නේ. ඒකට වැඩ ඉගෙන ගන්නනේ මම මේක කරේ. අන්න ඒකයි කියන්නේ. හරිද? ඒතකොට අපි මේකට පාවිච්චි කරේ අපේ Python. මම ඒ සර්වර් එක පෙන්නන්නම්. අපි පාවිච්චි කරේ Python. so අපි Python පාවිච්චි කරලා තමයි අපි සිස්ටම් එක හැදුවේ. මම ඔයගලන්ට ඒක පෙන්නන්නම්. හරි. අපි පොඩ්ඩක් ඉස්සරහට යන්න. මේ ඊට පස්සේ මම ඔටෝ හොට් කී යූස් කරලා තියෙනවා. මට ඒක ඔයගලන්ට පෙන්වන්න බැරි වුණා. මම මේක වීඩියෝ එක මේක මේ මැද්දෙන් කට් කරලා මම ඒ කැලේ දාන්නම් බලන්න. මට වීඩියෝ එඩිට් කරන්න කම්මැලි ටික. කොහොම හරි ඒක දාන්න try එකක් දෙන්නම් මම මේ හිතනකො ටෙම්පරේචර් එක වැඩි වෙනවා කියලා. ටෙම්පරේචර් එක වැඩි වෙනවා නම් අපි ඔටෝ හොට් කී යූස් කරලා මම පොඩි ඉන්ටර්ෆේස් එකක් එක්ක ඇලර්ට් මැසේජ් එකක් එන්න. හරි ඇලර්ට් මැසේජ් එකක් එන්න හදලා තියෙනවා. එකපාරටම උඩට පොප් අප් වෙලා ටෙම්පරේචර් හයි මෙන්න මේ අපේ මෙන්න මේ සිස්ටම් එකේ
TH nexus කියන මේ අපේ සිස්ටම් එකේ ඔයාගේ ටෙම්පරේචර් එක වැඩි, ඔයාගේ මෙන්න මේ තත්ත්වය වැඩි, පොඩ්ඩක් ඒක ගැන හොයලා බලන්න කියලා පණිවිඩය දෙන්න අපි හදලා තියෙනවා. ඒකට අපි යූස් කරලා තියෙන auto hotkey. so මෙතන අපි යූස් කරලා තියෙන්නේ Python. හරි, ඊට පස්සේ මේවා ඔයගලන්ට වැඩන්න එච්චර ලොකුකත් වැදගත් කමක් නෑ. අපි මං කෝඩ් එක ගැන පොඩි එක්ස්ප්ලেইন එකක් කරන්න. මොකද ඒ කෝඩ් එක මට එන්න ආතල්. මොකද ඒ තනියෙන් අතෙන් ගහපු කෝඩ් එක, ඒක ආතල්. මම ටයිම් එකක් තිබ්බොතින් ඒ කෝඩ් එක එක්ස්ප්ලেইন කිරීමක් කරන්න. I2C connections, ඊට පස්සේ කොහොමද අපි මොන જાතියේ මේ කනෙක්ෂන් වර්ග මේකද යූස් කරන්නේ, HTTP client කොහොමද ඒ පැත්ත කොහොමද හැන්ඩල් කරන්නේ, එතකොට network එකට කනෙක්ට් වෙන්නේ කොහොමද, ඊට පස්සේ ඒ වගේ කොහොමද මේ පස් දෙනාම ඉන්නවද කියලා චෙක් කරන්න ඕනේ. දැන් IP වෙනස් වෙනවනේ, දන්නවා රවුටර් එකක් on off කරනකොට IP වෙනස් වෙනවා. මම networking part එක වෙනම යනවා. පොඩ්ඩක් අපි මුලින්ම තාම මේ system එකේ communications එක තමයි යන්නේ. හරි, mesh එකක් තියෙනවා කියලා කිව්වනේ. mesh එක මොකද්ද? 1 2 3 1 2 3 කියන node 3 mesh එකක්. ඒ තුන් දෙනාට තුන් දෙනාම ගනුදෙනු කරගන්නවා. මෙතන ඔයගලන්ට ඕන මෙතන විස්තර ටික දෙන වැඩි විස්තර. හරි, මෙන්න මෙතන අර කලින් කියපු විස්තර එක තමයි තියෙන්නේ. මේකත් මම මේ නෝට්බුක් එකේ lemma කියලා දාගෙන හදාගත්ත එක. හරි, ඊට පස්සේ අපි පොඩ්ඩක් networking part එක කතා කරමු මේකේ. මේකේ networking part එකේ සිද්ධ වෙන්නේ කොහොමද? හරි, මේකේ networking part එකේ සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ node තුනක් තියෙනවා. 1 2 3. මේ node 3 mesh එකක්. මේ node 3 mesh එකක්. හරිද? එතකොට මේ තුන් දෙනාගෙන් මේව එන data ටික node 3 යවනවා node 4ට. node 4 ගෙන් calculations කරලා එයා log කරගෙන data තමයි node 3ට එවන්නේ. ඊට පස්සේ node 3 ගෙන් web එකට upload කරනවා. මෙතන හරිනම් තව web එකක් එනවනේ, web server එකක්. මෙයා web server එකක් විදිහට වැඩ කරනවා. HTTP client එකක් සහ bridge එකක් විදිහට වැඩ කරනවා. එතකොට මෙයා ඒ set එක මේව කරලා ඔක්කොම කරලා මේ system එකක් තනි system එකක් විදිහට මේ හතර දෙනා වැඩ කරන්න පුළුවන් තනි system එකක් විදිහට. ඔය ආසෙන් පස්සෙන් ඔය අත දාන්නේ ඉන්නෝනේ. අන්න ඒ වගේ node 5 වෙනවා. පොඩ්ඩක් අත දාලා පොඩ්ඩක් ඉන්නවා චෙක් කරලා බලන්නම් කියලා මේ හතර දෙනාම කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියලා තමයි node 5 කියන්නේ. සහ හතර දෙනාගේම ප්‍රශ්නයක් ඉන්නවා නම් ඒ ඔක්කොම ඩයග්නෝස් කරගන්න පුළුවන් කෙනෙක් තමයි අපේ node 5 කියන්නේ. හරි, ඊට පස්සේ what is a node කියන්නේ? ඉතින් node එක කියන්නේ මොකද? අපි network connection එකට connect වෙන ඕනම කෙනෙක් අපි node එකක් කියනවා. අන්න definition එක ඒකනේ. ඒතකොට definition එක ඒක නම් node 1 2 කවදාවත් network එකට connect වෙනවද? නෑ. ඒ දෙන I2C connections වලින් ඒ දෙන්නට connect වෙනවා. එකිනෙකට මේ data යවා ගන්නවා. ඒ වගේම I2C connections වලින්ම තමයි node 3 ටත් එක කතා කරන්නේ. node 3 තමයි ඔක්කොම log කර ඔක්කොම ටික data packets ටික අරගෙන data ටික අරගෙන එක මේ හදාගෙන ඒ data ටික network කරන්න අපේ node 3. ඒ network එකෙන් තමයි අපේ Raspberry Pi Pico 2W එක ගන්නෙ. මොකද මේ දෙන්න I2C connections වලින් කතා කරාට මේ දෙන්න ESP32 එකම model එකේනේ. ඒ දෙන්නට කතා කරන්න පුළුවන්. හැබැයි Raspberry Pi එකට කතා කරන්න බෑ. Raspberry Pi Pico 2W එකට. අන්න එයාට අන්නේ ඒ බැරි එක කඩන්න තමයි මම network එක මෙතනට ගේන්නේ. කොහොමත් මෙතන network එකක් ඕනේ. හැබැයි network එකට නෙමෙයි, network එකට වඩා මට මේ දෙන්නගේ connection එක හදාගන්න ඕන වුණා. අන්න ඒකයි. සහ මෙතන බැරි එකක් තියෙනවා මේ devices වර්ග දෙකක් කියන එක. ඇත්තටම devices වර්ග තුනයිනේ. මේ තුන් දෙනාම මේ මොඩල් එකම ESP32 family එකේ. ඒ තුන් දෙනාට තුන් දෙනා කතා කරන්න පුළුවන්. හැබැයි මේ දෙන්න එකින් එක්කෙනාට මේ තුන් දෙනාටම වෙනස්. අන්න ඒක නිසා අන්නේ බැරි එක කඩන්න උවමනාව තිබ්බා අපිට. හරි, ඊට පස්සේ අපි IP address එකක් කියනවා. IP address කියන්නේ මොකද්ද කියලා කියන්න ඕනේ නැහැ. IP address එක දැන් හැමෝටම කාට හරි ඉන්ටර්නෙට් යන්න ඕන නම් හැමෝටම ඒ කෙනාට පොදුවේ මේ ඒ කෙනාට පෞද්ගලිකව එයාටම කියලා IP address එකක් තියෙනවා. IP address එකක් නැත්නම් එයාට ඉන්ටර්නෙට් යන්න බෑ. අන්න ඒ වගේ අපේ network එකට අපිට IP address එකක් තියෙනවානේ. දැන් example එකක් විදිහට 192.168.8.7 107. හරිද? දැන් ඕක example එකක් නේ. ඒතකොට example එකේ මෙතන තියෙනවා අපේ IP එකක්. හරිද? ඔයාගේ router එකට වට හම්බ වෙනවා IP address එක. අන්නේ IP address එකෙන් හම්බෙන IP address එකෙන් ඔයාට connect වෙන්න පුළුවන් devices 200 ගාණක්. හරිද? router එකකට connect වෙන්න පුළුවන් ඒ ගාණ තමයි. හැබැයි ඒ router එකෙන් හම්බෙන IP address එකට අපිට devices සාමාන්‍යයෙන් 256ක් 254ක් විතර connect කරන්න පුළුවන්. අපිට IP address 256ක් හම්බ වෙනවා. ඒකෙන් අපි පළවෙනි එකේ අන්තිම එකේ අයින් කරනවානේ. එහෙම අයින් කරාට පස්සේ 254ක් විතර වෙනවා. ඉතින් මට දැන් මේ කතා කරන්න ඕනේ දේ තමයි වෙන්න ඕනේ දේ තමයි
දැන් අපි කොහොමද ඩිවයිසස් ටික හොයාගන්නේ? දැන් මගේ මම කියලා තිනවා මගේ රූම් එකේ මගේ මෙතන මේවකේ තියෙන ඩිවයිසස් ගොඩක් කැමරා එක තියෙනවා මගේ තකට ලයිට රූම්ස් එක තියෙනවා මගේ පල්ලහ කන්නා ඩිමසි හදපු එතන ලයිට් එකක් තියෙනවා ඒක නෙට්වක් වෙනවා ඊට පස්ස මගේ හෝමටෝපේෂන් එක ලොක් නෙට්වක් වෙනවා ඊට පස්ස මගේ රූම් ලයිට් ටික නෙට්වක් වෙනවා ඔවගේ ලැප්ටෝප් එක ෆෝන් එක මේ මගේ රව් එකට කනට ඕනම කෙනෙක්ට යාටම කියලා ආවෙන එක අයිබෙඩස් එකක් තියෙනවා හැබැයි නෙට්වර්ක් එක හෝ අපේ ඩිවයිස් එක දැනගන්න කොහොමද මට ඩේට එවන්න මෙන්න මේ එක්සෑක් ඩිවයිස එක කියලා අන්න ඒක වෙනස් වෙනවා හරිද වාට ස්ටඩික් අයිප එකක් හදාගන්න පුළුවන්වා මේවලට ගිල්ලා ඉගන් ඩයිලෝගක ඩයිලෝක් ඩයිලෝක් ෝජින ඩයිලෝක් නං ඩයිලෝක එක ගිල්ලා එතර සෙටින් සෝකකට හදන පුළන් අපි කටරල් පැන ලක්තිවන ඒ පැනලකින් වාට ස්ටඩික අයිප එකක් දෙන්න පුළුවන් හැබැයි එක ඔයාගේ ගෙදරට ස්ටඩික අයිප එක කම්බෙන් නැහැ එහෙම කරනවාට ගෙවන්ඩෝනේ හැබැයි එහෙම නැතුව මේ ඒ දෙන අයිපකින් වාට ස්ටටික් එකක් හදාගන්න පුළුවන්නම් වගේ ප්‍රයිවට් නෙට්වක එක මේ අයිප එකක් දෙන්න මේ කරගන්න පුලන් ඒක කරන්න පුළන්ගේ කන්ඩල් පැන්නකට ගිල්ල එහෙම කරන්න පුළුවන් හැබ මට ඒක කරන්න උමනාවක් නෑ ඒ නිසා ම මෙන්න මේ සිස්ටම යස් කර කොහොද මේ වැඩගන්න දෙකද ඒමකද වෙන දැ එකෙන් පටන් ගන්න එකසි අනු දෙක ඩොට් එකසි හැට ඩොට් අට ඩොට් එක කියන තැනින් පටන් ගන්න මෙන්න මෙයා තමයි දොරක් වගේ වැඩගන්න හරිද මේ දොරෙන් තට්ටු කලාන වාද මට ඩේටවන් වාද මට ඩේටවන් වාද මට ඩේටවන් වාද මට ඩේටවන් අන්න හොම ගිහිල කියලා එක තැනක සෙට්ටෙන මෙයා තමයි වන්නේ මට සහ මෙන්න මෙයත් මට ඩේටවල තියනවා අන්න එහෙම තෝරගෙන නිකන් දොරට තට්ටු කරලා වාගේ නිකන් හැම් දැන් මෙහෙම දැන් ඩිවයිසස් ගොඩක් ඉන්නවා නේද? ඒතකොට ඩිවයිසස් ගොඩේම දොරවල් පහක් විතර ඇරෙන්න පුළුවන්. හැබැයි අපිට ඇත්තටම ඇරෙන්න තියෙන දොරවල් දෙකයි. අපිට දෙන්නයි ඩේටා එවන්න ඕනේ. ඇත්තටම මේ ඩයල් එකද අපිට ඩේටා එවන්නේ කියලා දැනගන්නේ කොහොමද? දොරට තට්ටුවක් දාලා අපි අහනවා ඔයාද මට ඩේටා එවන්නේ? වගේ මම යාගෙන් පෞද්ගලික ප්‍රශ්නයක් අහනවා. මම යාගෙන් පෞද්ගලික ප්‍රශ්නයක් අහනවා. ඒ කෙනා විතරයි උත්තරේ දන්නේ. එහෙනම් හරි වා උත්තරේ දන්නා නම් ඔයා මගේ නෙට්වර්ක් එකේ කෙනෙක් කියලා මෙයා අඳුර ගන්නවා. අන්න එහෙම තමයි අපි කොහොමද නෙට්වර්ක් එකේ ඉන්න ඩයල් ටික අපේ නෙට්වර්ක් එකට ඕන කෙනා හොයාගන්නේ අන්න එහෙම තමයි. සහ අපි මෙතන දේවල් දෙකක් යූස් කරලා තිනවා බ්‍රෝඩ්කාස්ටිං. බ්‍රෝඩ්කාස්ටිං කොහොමද වැඩ කරන්නේ මේ මොකද්ද යූස් කරලා තින්නේ? අපේ නෝඩ් 1 එක නෝඩ් 1 එක කිව්ව මතකද ටෙම්පරේචර් සෙන්ස් එක හියුමිඩිටි ටෙම්පරේචර් එහෙම දෙන එක්කෙනා ඉදී අන්න එයා කරන්නේ බ්‍රෝඩ්කාස්ට්. එයා හැමෝටම එකපාර යවනවා. නෝඩ් 1ට නෝඩ් 2 sorry නෝඩ් 2ට නෝඩ් 3ට ඔව් ඒ දෙන්න විතර යවන්නේ විතර ගොඩක් තිබුණා. තුනක් තිබුණා. හරිද? ඒ දෙන්නටම යවනවා. ඊට පස්සේ නෝඩ් 2 දැන් හිතන්නකෝ නෝඩ් 3 ඉන්නවනේ අපේ නෝඩ් 3 කියන්නේ ඩිස්ප්ලේ එක. ඩිස්ප්ලේ එක යවන්නේ අදාළ පුද්ගලයාට විතරයි. LED එක දානවා නම් LED එක යවන්නේ LED එක අවශ්‍ය කෙනාට විතරයි. හැමෝටම යවන්න අවශ්‍යතාවය නැහැ නේ. අන්න ඒක වගේ. නෝඩ් 2 එකේ තමයි LED තියෙන්නේ. ඒතකොට නෝඩ් 2ට විතරයි පණිවිඩය යවන්න ඕනේ. අන්න ඒක තමයි මේක. ඊට පස්සේ ඒ වගේ අපිට ඒ කන්සෙප්ට් එක වෙන්නේ ඒක. ඒතකොට කොහොමද අපි කොයි කෙනාටද යවන්නේ? ඒතකොට දේවල් දෙකක් තියෙනවා. අපි නෝඩ් බ්‍රෝඩ්කාස්ටිං සහ ඩිරෙක්ට් මැසේජ් කියන දෙකම යූස් කරා. හරි ඊට පස්සේ client and server who ask හරි ඒක එච්චර වැදගත් එකක් නෙමෙයි හරිද node 5 එක client එක විදිහට වැඩ කරන ඊට පස්සේ server එක අපි node 4 pico එක නෑ මේක පරණ එකක් හරිද ඒ කියන්නේ මේක අපි node 4 එක මේ server එකක් විදිහට use කරේ ඉස්සර ඒ කියන්නේ ටික මේ මම මේක අලුත් අප්ඩේට් එකක් කරා ඒකට server එක නෙමෙයි ඇත්තටම මේ අපේ node 4 නෙමෙයි අපේ server එක node 3 එක දැන් මේක වෙනස් කරලා තියෙනවා දැන් මම මේක data log එකක් කරලා නෝට් 3ව අපේ බ්‍රිජ් එකයි වෙබ් සර්වර් එකයි ගේ මේ එකයි විදිහට ගේට්වේ එකයි විදිහට ඔක්කොම යූස් කරලා තියෙන අපි නෝට් 3 එක. ඒතකොට එතන පොඩි වෙනසක් තියෙනවා. ඔබ මෙතන ලොජික් එකක් තියෙනවා මොකද්ද අපේ 30ට වැඩි වෙනකොට අපේ මැසේජ් එකක් එන විදිහට හදලා තියෙනවා. මම ඒක ඇඩ් කරන්නම් අන්තිමට. හරි. අපි දැන් බලමු කොහොමද ඇලර්ට් සිස්ටම් එක වැඩ කරන්නේ කියලා. ඇලර්ට් ඉතින් 3ක් 4ක් විතර තියෙනවා. අපි එකක් විතර චෙක් කරමු ටෙම්පරේචර් එක විතර. ටෙම්පරේචර් එක වැඩි වෙන්න ඕනේ 35කට විතර පයින්න ඕනේ. බලමු ටිකක් වෙලා අල්ලන් ඉන්නේ වෙයි අපිට. තාම පොඩ වෙනස් වෙයි. මොනවද අල්ලන්න බෑ මේ පේනවනේ මේ ඔර කළු වෙලා තියෙන්නේ කලින් පාරක් පුච්චගෙන තමයි. 35 පයින්නකොට මෙයාගෙන් එන්න ඕනේ මැසේජ් එක. යප් ඔයා මැසේජ් එක ෆෝකස් වෙන්නේ නැද්ද? හරි. ඔන්න ඔය මැසේජ් එකත් හදන්න පුළුවන්. හැබැයි මට ඕනම වුණේ ඕක සිස්ටම් එකකින් එන මැසේජ් එකක් වගේම හදන්න ඕනේ කියලා.
දැක්කද ආපු මේ එක යප් ඔන්න ඔහොම තමයි network ඕකේ notification system එක වැඩ කරන්නේ මේ විදිහට යප් temperature එක 39ටම නැගලා ඒක හරි දැක්කද ඔයගලන්ට පොඩි වෙනසක් තියෙනවා මේ එකේ 38යි එහෙම තමයි ඉතින් සිස්ටම් එක හරි මෙච්චරලා වීඩියෝ එක ඉදියට thank you ඔයගලන්ට තව එකක් පෙන්වන්න නැතුණා alert temperature එක මේ මෙතන උඩිනුත් වෙනසක් එනවා මට ඒක අමතක වුණා කියන්නේ හරි මේ තව මේකේ graph එකේ වෙනසක් තියෙනවා graph එකක් වෙනස් වෙනවා හරි temperature high කියන එක එතකොට අපේ ආපු trigger එක විස්තර ටිකක් තියෙනවා හරි දැන් තුන් පාරක් විතර කිව්වා දැන් වීඩියෝ එක ඉවරයි කියලා හරි thank you